පස්වන කොටස. චොක්ලට් පැහැති තරුණයාගේ බලාපොරොත්තු සුන්ව ගියා බඳුය. මායාවිය අවිහිංසක තරුණයා සමග ගමන් කරන්නේ සතුටින්ය. බොහෝ කතාන්දරයන් ඔවුන් කියවන වග ප්‍රෞඩට සිතුණා. එයාට දැනටමත් අයිතිකාරයෙක් ඉන්නවා. ප්‍රෞඩ සිතුවා. ඒ පමාවෙන් සිය ජීප් රථය පනගන්වන්නට වූ තරුණයා රථය ඉදිරියට රැගෙන ගියා. උපකාරක පන්තිය සඳහා සහභාගී වූ සිසුන් අතරින් ජීප් රථය රැගෙන යාම අපහසු වුවද ඔහු නොඉවසිලිමත් දෑතින් හෝනය නාද කරමින් ජීප් රථය ඉදිරියට රැගෙන ගියා. එසේ ගමන් කරන්නට වූ ප්‍රෞඩගේ ධාවනය මදක් නතර වූයේ අහස්නි සහ ඔහු සමග හිඳි තරුණයා වඩාත් හඳුනා ගැනීමට. ඔහුද ඒ තරම් වයසක නොවන නව යොවුන් විහි පවසුවන තරුණයෙකු වග ප්‍රෞඩ හඳුනා ගත්තා. ප්‍රෞඩ ඔවුන් ඉදිරියේ රථය නවතා මොහොතක් බලා සිටියා. අහස්නි සේම සදැස් සිය ගමන නවතා රථය දෙස බැලුවා. අවිහිංසකාවියගේ සිතට කුමක්ද වූ බියක් දැනුණා. ඇය නොපමාව සදැස්ගේ දකුණතෙහි එල්ලුණා. ඒ දුටු දුඹුරු නිතු වඩාත් කලබල වූවත් ඉවසා සිටියා. ඔහු සුක්කානම රිදවා අල්ලාගත්. එක්වරම රේස් කරන්නට වූ රථය දූවිලි වලාවක් සාදා වේගවත්ව ගමන් කළා. සදැස්ගේ කමිසය දූවිලි මතින් නැහැවුණා. "පද්දේ උනේ සදැස්?" අහස්ලි ඔහුගේ කමිසය පිසු දමමින් කීවා. සදැස් තවමත් කල්පනා කරන්නේ සිදුවේ කුමක්ද යන්න. "සදැස් කතා කරන්නකෝ. අපිව දැක්කේ නැද්ද කොහෙද ආසි? වෙන සිහියක මොකක් හරි ප්‍රශ්නෙක හිටපු මනුස්සයෙක් වෙන්න ඇති." සදැස් කීවා. "ඒ වුණාට මට ගොඩක් බය හිතුණා සදැස්." "ඒක නෙවෙයි, පුංචි හාමුටත් තියෙන්නේ ඔය වාහනයක්ද කොහෙද? මට යන්තම් මතකයි." "පුංචි හාමු? එයා කොහොමද අපිව දන්නේ?" "නෑ, පුංචි හාමු අපිව දන්නෙත් නෑ. අපි පුංචි හාමුව දන්නෙත් නෑ. මම කිව්වේ මේ උන දේ. ඒ කෙනා හිතාමතා කරපු දෙයක් නෙවෙයි. අපිව දකින්න නැතුව ඇති. මම කිව්වේ පුංචි හාමුටත් තියෙන්නේ ඔහොම වාහනයක් කියලා." එක දවසක් බංකලාවේ වැඩ කරන සෝමපාල පුංචි හාමුගේ වාහනේ කියලා නැගලා ගියා මම දැක්ක අහසි. "ඒත් එක වගේ වහන කොයිතරම්ද සදැස්?" "හරි ඒක නෙවෙයි කොහොමද ක්ලාස් එක අද?" ඔවුන් කතාවන් අතරින් බස් නැවතුම වෙත ගමන් කළා. ඒ අතර පන්තිය තුළදී සිදු වූ සියලු සිදුවීම් ඇය සදැස් හා පැවසුවා. සදැස් සිනහ වෙමින් අවිහිංසකාරියකගේ කතා අසා සිටියා. "කොහොම වුණත් මම හිටියනම් ඔය රන්පත් සර්ට ස්තුති කරනවා. අහසිව ඉස්සරහ පේලියට ගත්තට. දැන් මටත් බයක් නෑ." සදැස් කීවේ සතුටින්. "ඒ වුණාට රන්පත් සර් වෙලාවකට හරි නපුරුයි සදැස්. සර්ට සැරට එන්නේ නැතුව ළමයි හුරතල් කරන්නද? එහෙම තමයි ඉන්න ඕනේ අහසි." අවසානයේ ඔවුන් ගම්මානය කරා පිටත් වන බස් රථයට ගොඩ වුණා. රෙෂාන්ගේ නවාතැනට පැමිණි ප්‍රෞඩ සිය කාලය නොඉසිලිමත්ව ගත කළා. දුම්වැටි කිහිපයක් පානය කරන්නට වූ තරුණයා බෝලයක් ගෙන බිත්තියකට ගසමින් තනිව කල්පනා කරා. විටක ජංගම දුරකථනය ගෙන කුමක්දෝ සෙව්වා. "ඔයාව දැන් කාට අයිති වුණත් මට වැඩක් නෑ. ඔයාව අන්තිමට අයිති වෙන්න ඕනි මට විතරයි." ප්‍රෞඩ හැකි වීර්ය දමා බෝලය දමා ගැසුවා. නොමුදු සිදු වූයේ ඔහු බලාපොරොත්තු නොවූ යමකි. රෙෂාන්ගේ නවාතැනේ කවුළුවක් වීදුරු බෝලය වැදීමෙන් බිඳී ගියා. "ෂිට්, දැන් අරූගෙන් අහගන්නත් වෙනවා." ඒ අතර රෙෂාන් නිවසට පැමිණේ. ප්‍රෞඩ නිවසේ බැව් දුටු රෙෂාන්ට පුදුමය. "ප්‍රෞඩ, උඹ අද කවදාවත් නැතුව ගෙදර? මොකද අද හරි කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වුණාද?" රෙෂාන් ඔහුව විහිළුවට ගනිමින් සේ විමසුවා. උඹ මගේ ජනේලෙටත් කරලා තියෙන්නේ." "හරි, ඒක මම හෙට වෙනකොට හදලා දෙන්නම්."
රෙෂාන්ට ඒ තරම් මුහුණ නොදුන් තරුණයා ඔහුව මගහරිමින් උද්‍යානයේ වූ අසුනක අසුන් ගන්නේ කනස්සල්ලකින් වගේ රෙෂාන්ට දැනුණා. රෙෂාන්ද ඔහු අසලට වෙත් අසුන් ගත්තා. මොකද ඒ පාර? ඇත්තටම උඹ අද ක්ලබ් යන්නේ? නෑ ආයේ මම යන්නේ නෑ. ප්‍රෞඩ කීවේ කෝපේනි. ඔහු කුමක්දෝ කෝපයකින් පුපුරන වගේ රෙෂාන්ට සිතුණා. ඇත්තද ඔබ කියන්නේ කිහා? ඔව් ප්‍රෞඩ කෑගසා කීවා. රෙෂාන්ට ඔහුගේ හැසිරීම පිළිබඳ පුදුම සිතුණා. ඇත්තටම එහෙමනම් මම තරම් කවුරු සතුටු වෙන්නද? ඔව් මම ඔබට දවසක් කිව්වනේ මම මේක නවත්තනවා නම් නවත්තන්න එක හේතුවක් නිසා කියලා. දැන් මට මේ හැම ජරා වැඩක්ම නවත්තන්න ඕනේ. රෙෂාන් ඒ අතර කල්පනා කරා. මොහොතක් කෙසේ ගෙවී යන විට රෙෂාන්ගේ නෙතු විසල් වුණා. උඹට හීන කුමාරය ඇත්තටම හම්බුණා කියලා මට පිළිගන්නද කියන්නේ? ඔව් එයා මගේ ඉස්සරහටම ආවා. ඒ කොහෙන්ද බං? ඇත්තම නේද? ඔව් අලුත් ක්ලාස් එකට ආපු කෙල්ලෙක්. එයයි හේන කුමාරී කියන්නේ එක්කෙනෙක්මයි තමයි රෙෂාන්. උඹ දන්නවද මට අද පුදුම හිතුණා. ක්ලාස් එක පවා කරගන්න බැරි වුණා. උඹ ඔය හීන කුමාරියෙක් ගැන කියලා වෙන කෙල්ලෙක් පස්සේ යනවා නෙවෙයිනේ නේද? උඹ ඒ තරම් ෂුවර් නෑ. අපි ඔය හීනේ දැකලා නෑනේ. අනේ මේ රෙෂාන් උඹට මම කිව්වා නේද? එයාට තියෙන කොළ පාට ඇස් කියලා. දවසක උඹට මම පෙන්වන්නම්. ප්‍රෞඩ කීවේ සතුටිනි. එහෙනම් ඔබ හිමින් වචනේ දාලා අහපන්. රෙෂාන්ගේ කතාවෙන් චොක්ලට් පැහැති තරුණයා මදක් කල්පනා කරා. ප්‍රෞඩ මොකෝ බං? ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ක්ලාස් හැරෙන වෙලාවට ඌ එනවා එක්කන් යන්න. කනගාටුවෙන් ඔහු කීවා. කවුද දන්නේ අයියාද කියලා? අයියා නම් නෙවෙයි කියලා මට විශ්වාසයි. ඕන එකක් වෙන්න කියලා කතා කරලා බලපන්. ඕන එකක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ රෙෂාන්. වෙන්නේ මට ඕනි දේ. අන්තිමේදී කෙල්ල මගේ. එච්චරයි. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.